الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على سيدنا محمد وعلى آله وصحبه وسلم ربي زدني علما ربي زدني علما ربي زدني علما السلام عليكم ورحمة الله وبركاته ස්පෝකන් ඇරබික් සර්ටිෆිකට් කෝස් එකේ අද අපි 13 වෙනි ක්ලාස් එකේ ඉන්නවා. සෝ මේ ක්ලාස් එකෙත් අපි හැමදාම වගේ භාවිතා කරන වචන තමයි ඉගෙන ගන්නෙ. සෝ ඒ නිසා ඔයාලා මේ වචන භාවිතා කරන එකෙන් ඇරබික් ස්පෝකන් ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම පීච් ඒ කියන්නේ මේක පළතුරක්. කොහොමද පීච් කියන පළතුරට අපි ඇරබික් වලින් කියන්නේ අල් khukh. අල් khukh කියන්නේ පීච් කියන පළතුරට. උදාහරණයක් බලන්න. අල් khukh අත්තරි දායිමන් අහ්ලා. ඒ කියන්නේ මේ පීච් කියන පළතුර සාමාන්‍යයෙන් පැණි රසයි. ඒ කියන්නේ මේ පීච් කියන පළතුර සාමාන්‍යයෙන් ගොඩක් පැණි රස පළතුරක්. මීළඟ එක දොඩම්. දොඩම් වලට කොහොමද අපි අරබික් වලින් කියන්නේ ඔරෙන්ජ් වලට බුර්තුකාල්. බුර්තුකාල් කියන්නේ දොඩම්. ලිඅසීරු අල් බුර්තුකාලු අල් මාවර්දි තඅමුන් මුර්රුන් ලදීදුන්. ඒ කියන්නේ මේ ලේ පාටට තියෙන දොඩම් ලස්සනයි වගේම ගොඩක් රස ඇති. රසයි කියන එක තමයි කියන්නේ. මේ ලේ පාටට තියෙන මේ දොඩම් ලස්සනයි වගේම ගොඩක් රහයි. ලිඅසීරු අල් බුර්තුකාලු අල් මාවර්දි තඅමුන් මුර්රුන් ලදීදුන්. මීළඟ එක අල අර්තාපල්. කොහොමද කියන්නේ අපි අල වලට අරබික් වලින් බතාතිස්. බතාතිස් කියන්නේ අල. මම අල පොඩි කරනවා. කොහොමද කියන්නේ හරස්තු අල් බතාතිස් ජයිදන්. ඒ කියන්නේ මම කියන්නේ මෙතන අන කියලා එනවා. ඒ කියන්නේ හරස්තු අල් බතාතිස් කියලා එනකොට මම පොඩි කරනවා. අල ටික මම පොඩි කරනවා කියලා එනවා. හරස්තු අල් බතාතිස් ජයිදන්. මීළඟ එක සෝයා බෝන්චි. ඒ කියන්නේ සෝයා බීන් කියලා කියනවා. හරිද? කොහොමද අපි අරබික් වලින් කියන්නේ ෆූලු අස්සූයා. ෆූලු අස්සූයා. උදාහරණයක් බලන්න. අස්සූයා නවඋන් මිනල් ෆූල්. ඒ කියන්නේ මේ සෝයාබීන් කියන්නේ එක වර්ගයක ඇට ජාතියක්. හරිද? ඒක තමයි මෙතන කියන්නේ. අස්සූයා නවඋන් මිනල් ෆූල්. මේ සෝයාබීන් කියන්නේ එක වර්ගයක ඇට ජාතියක්. මීළඟ එක බලන්න එළවලු. කොහොමද කියන්නේ අරබික් වලින්? අල් khudrawat. අල් khudrawat. ඒ කියන්නේ vegetables එළවලු. උදාහරණයක් බලන්න. අල් khudrawatu අල් මුස්තවරදා. ඒ කියන්නේ එළවලු. ඒ කියන්නේ විකිණීමට අපි දැන් එළවලු ගේනවනේ. ඒක තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ එළවලු ගෙනත් තියෙනවා. ආර්ථිකයට එළවලු විකුණන්න ගෙනත් තියෙනවා. කොහොමද කියන්නේ අල් khudrawatu අල් මුස්තවරදා. මුස්තවරදා කියන්නේ විකිණීමට අපි ගෙනත් තියෙනවා කියන එක තමයි අල් මුස්තවරදා කියලා කියන්නේ. ඒ වගේම අපි හරකට මොනවද කියන්නේ? හරකා කව්. අරබික් වලින් කියන්නේ බකරා. බකරා කියන්නේ හරකට කියනවා. උදාහරණයක් බලන්න. බකරතු බයිලා. ඒ කියන්නේ සුදු හරකා. ඒ කියන්නේ සුදු පාට හරකට කියන්නේ අපි බකරා බයිලා. සුදු පාට හරකා. ඒ වගේම ඌරා. කොහොමද අරබික් වලින් කියන්නේ ඌරා කියලා? හින්සීර්. හින්සීර් කියන්නේ ඌරා. උදාහරණයක් බලන්න. අල් හනාසීරු හයවානාතු දකියා. ඒ කියන්නේ මේ ඌරෝ ගොඩාක් බුද්ධිමත් කියන බුද්ධිමත් සත්තුයි. ඌරා කියන්නේ ගොඩාක් බුද්ධිය තියෙන බුද්ධිමත් සතෙක්. අල් හනාසීරු හයවානාතු දකියා. ඌරා කියන්නේ ගොඩාක් බුද්ධිමත් සතෙක්. ඒ වගේම අශ්වයා. කොහොමද කියන්නේ අරබික් වලින්? හිසාන්. හිසාන් කියන්නේ අශ්වයා. උදාහරණයක් බලන්න. අල් හිසානු අල් අරබි ජමීලුන් ජිද්දන්. අරාබි රටේ ඉන්න
අශ්වයෝ ගොඩාක් ලස්සනයි. අරාබි රටේ ඉන්න අශ්වයෝ ගොඩාක් ලස්සනයි. අල් හිසානු අශ්වයෝ අල් අරබියා අරාබි අශ්වයෝ ජමීලුන් ජිද්දන් ගොඩාක් ලස්සනයි. ඒ වගේම හිමට කොහොමද අපි අරබික් වලින් කියන්නේ සල්ජුන් කියන්නේ හිම. අස්සල්ජු යතසාකතු අලල් ගාබා ඒ කියන්නේ කැලාවක් තියෙනනේ කැලාවේ ගොඩාක් හිම වැටෙනවා. වනාන්තරේ ගොඩාක් හිම වැටෙනවා කියලා කියනවා. එතකොට හිම කියන්නේ අරබික් වලින් කියන්නේ සල්ජුන්. අද අපි ඉගෙන ගත්ත හැම වචනයක්ම ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඕනි. ඒ වගේම පොතක ලියා ගන්න ඕනි. ඔයාලට මේ ඔක්කොම ක්ලාසස් ඉවර වුණාට පස්සේ ඔයාලට ස්පෝකන් ඇරබික් එකේ එක්සාම් එකක් තියෙනවා. ඒ නිසා ඔයාලා ඒ එක්සාම් එක කරන්න ඔයාලා දැන් ඉඳලාම ප්‍රැක්ටිස් කරන්න ඕනි. ඒ වගේම අපි උගන්වලා දෙන හැම වචනයක් ගානෙම ඔයාලා නෝට් කරන්නත් ඕනි. ජසාකුමුල්ලාහු ඛෛරන් සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අෂහදු අල්ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතූබු ඉලෛක්. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.